සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ඉතින් ඔයාලගේ වෙඩින් එකටත් විශේෂ අවස්ථාවලටත් ගෝල්ඩන් වෙඩින් කේක් කෑල්ලක් ගෙදරදිම හදාගන්න තියෙනවා නම් ඒක තවත් ලොකු වාසියක් නේද? වැඩි කතා බහක් නැතුව අපි ඉක්මනටම යමු කොහොමද මේ ගෝල්ඩන් වෙඩින් කේක් හදන්න කියලා. මගේ ඔමීසා කේක් හවුස් පේජ් එකට මං ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ගෝල්ඩන් වෙඩින් කේක් එක සඳහා භාවිතා කරන ඉන්ග්‍රීඩියන්ට්ස් තමයි මේ තියෙන්නේ. ඊළඟට අපි කරන්න තියෙන්නේ මෙතන තියෙනවා පුහුල් දෝසි, සුල්තානා, එහෙමත් නැත්නම් ගෝල්ඩන් රේසින්, ප්ලම්, කජු කියන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික අපි සාමාන්‍යයෙන් කෑලි වලට කපා ගන්න ඕන. ඒ කියන්නේ ගොඩාක්ම චෝරු වෙන්නේ නැති වෙන්න සහ ලොකු කෑලිමත් නැති වෙන්න ප්ලම්ස් එකක් වගේ නම් කෑලි 3කට වගේ කැපුවා නම් ඇති. ඒ වගේ සාමාන්‍යයෙන් ප්‍රමාණයට කපා ගන්න ඕන. ඒ ටික කපා ගත්තට පස්සේ තමයි අපි චෙරි, ඉඟුරු දෝසි, ඔරේන්ජ් පීල්, චව් චව්, දියාරු ගතියෙන් යුක්ත පළතුරු ටික කපා ගන්නේ. මේ ඔක්කොම වෙන වෙනම කපා ගත්තට පස්සේ පිරිසිදු හොඳින් වියලා ගත්ත භාජනයකට මේ ටික දාගන්න. ඊට පස්සේ අපි ඒකට වැනිලා, මික්ස් ෆෘට් හෝ අන්නාසි ජෑම් දාගන්න. ඊට පස්සේ ඒකට ආමන්ඩ් එසන්ස්, රෝස් එසන්ස් වලින් දාලා තියෙන ප්‍රමාණ වලින් භාගයක් දාගන්න. ඒ කියන්නේ මේස හැන්දක් දාලා තියෙනවා නම් මේ අවස්ථාවේදී මේස හැඳි භාගයක් තමයි දාගන්න ඕනේ. ඊට පස්සේ අපි කරන්නේ අවශ්‍ය එසන්ස් ටික, ස්පයිසස් ටික සහ බ්‍රැන්ඩි, මී පැණි ඒ ටික මේකට දාලා අපි පිරිසිදු අතකින් හෝ හැන්දකින් කලවම් කරගන්න. මම නම් හැන්දකින් තමයි කලවම් කරගත්තේ. මොකද මම පොඩි ප්‍රමාණයක් මේ අවස්ථාවේදී හදන නිසා. අපි එසන්ස් ටික, ජෑම් ටික හොඳට මික්ස් වෙනකන් මේ පළතුරු ටික හොඳට කලවම් කරගන්න ඕනේ. මොකද හැම තැනකටම එක හා සමානව එසන්ස් ගිහිල්ලා පළතුරු මිශ්‍ර වෙලා තිබුණාම තමා අපිට මේකේ රසය තවත් වැඩි වෙන්නේ. නැත්තම් එසන්ස් රස වැඩිපුර එන්න ගන්නවා. ඔයාලා එසන්ස් එකතු කරද්දී ගොඩ ප්‍රමාණවල් වලින් එකතු කරන්න එපා. මම මේ කියලා දීලා තියෙන ප්‍රමාණවල් එකපාර දාන්නත් එපා. ටික දාලා එකතු කරගන්න. මොකද එක එක බ්‍රෑන්ඩ් වල, එක එක වර්ගවල තියෙන එසන්ස් වල රසය වැඩි වෙනවා. මම පොඩි තව දෙයක් කියන්නම්. ගොඩාක් දෙනා දන්නේ නැහැ මොකද්ද මේ රිච් කේක් එක, ඒ වගේම ගෝල්ඩන් වෙඩින් කේක් එක කියන්නේ කියලා. රිච් කේක් එක ඉස්සර විදිහට හදන කළු පැහැයට හුරු ඉන්ග්‍රීඩියන්ට්ස් ගොඩාක් දාලා හදන එකක්. ඒ කියන්නේ අපි ගෝල්ඩන් වෙඩින් කේක් රෙසිපි එකට වඩා ඉන්ග්‍රීඩියන්ට්ස් ඒකට දානවා. ඒකට කරන්ට්, රේසින්, බ්ලැක් කරන්ට් කියලා ප්ලම්ස් වර්ග ගොඩාක් සහ වැඩි ප්‍රමාණයකින් අපි ඒකට එකතු කරනවා. ඒ නිසා තමයි ඒක රිච් කේක් කියලා හඳුන්වන්නේ. සහ ඒක සතියක්, සති දෙකක් පමණ පළතුරු එසන්ස් දාලා තියනවා. ඊට පස්සේ අපි මේ පළතුරු මෙහෙම කපාගෙන එසන්ස් දාලා අනාගත්තට පස්සේ අපි මේ භාජනය හොඳට වහලා වතුර යන්නේ නැති, සත්තු නැති තැනක දවස් 3ක් තියලා තියන්න ඕනේ. මේක නිතර අරින්න යන්න එපා. එතකොට ගෙදර තත්ත්වය අනුව පොඩි ළමයි ඉන්නවා නම් වැඩිය මේක පේන්නේ නැති තැනක උඩකින් තියලා තිබ්බනම් හොඳයි. මොකද මේක දැක්කහම මේක සුවඳත් එක්ක ඔයාලට කන්න හිතෙයි. ඒ නිසා මේක පරිස්සමට අරන් තියන්න. මොකද අපි මේක නිතර ඇර වහ ටික කන්න ගත්තොත් වෙන්නේ අපිට හදාගන්න තියෙන කේක් කෑලි ප්‍රමාණය තමයි අඩු වෙන්නේ. සහ අපිට මේක මාසයක්
මාස 2ක් 3ක් කල් තබා ගන්න පුළුවන් නම් ඔයාලට ඒ කරන ක්‍රියාවලිය නිසා අපිට මේක මාසයක් වගේ තමයි කල් තබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ගෝල්ඩන් වෙඩින් කේක් කෑල්ල සාමාන්‍යයෙන් අවුරුද්දක් ඒ වගේම මාස 4ක් 5ක් වුණත් තියාගන්න පුළුවන් හරි විදියට හොඳට ක්වොලිටියට හැදුවොත්. ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාලට අරන් එන්නම් මේක දවස් 3කට පස්සේ කේක් එක හදලා පළතුරු ටික දාලා මික්ස් කරන එක. මම පුළුවන් වුණොත් ඒ වීඩියෝ එකෙන්ම අයිසිං එකත් හදන හැටි සහ කේක් කෑලි කපා ගන්න විදිහ ඔයාලට අරන් එන්නම්. එතකන් මේ වීඩියෝ එක බලලා ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරන්න. ඔයාලට පුළුවන් නම් මගේ වීඩියෝ එක හොඳයි නම් සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න. thank you